යාළුවෝ ඉතින් ඔන්න අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා චතුවිති ස්ටුඩියෝ YouTube channel එකට. අද ඉතින් මෙහෙම contact එකක් මට දෙන්න වෙන්නේ නැහැ. මොකද මට අද පොඩ්ඩක් අසනීපයි. කමක් නැහැ ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාල shape එක බලාගෙන යයි කියලා. ඉතින් අද මම වීඩියෝ එකෙන් ගෙනත් තියෙන ඔයාලට මම දවස් 2කට කලින් දැන් WhatsApp එකේ අප්ඩේට් එකක් දුන්නා. අප්ඩේට් එක දුන්නාට පස්සේ ඔයාලට මේ පේනවා වගේ icon එකක් මගේ WhatsApp එකට add වුණා. මම ඉතින් මේ icon එක මොකක්ද කියලා බලන්න ඒ icon එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මට ඒකේ name එක ආවේ Meta AI කියලා. ඉතින් මම ඒ Meta AI කියන එක මොකක්ද කියලා බලන්න Chrome browser එකේ YouTube එකෙන් හෙව්වට පස්සේ මට හම්බුණා මේකත් ChatGPT Gemini වගේ AI chatbot කෙනෙක් කියලා. මම මේක YouTube එකෙන් හොයන්න ගත්තොත් වීඩියෝ 4කට ආසන්න සංඛ්‍යාවක් YouTube එකට වැටලා තිබ්බා. ඉතින් මම YouTube එකෙන් වීඩියෝ 3ක් විතර බලලා ඒකෙන් ගත්ත තොරතුරු Chrome browser එකෙන් හොයාගත්තු තොරතුරු ඉස්සෙරම එකතු කරලා මම content creator කෙනෙක් විදිහට ඔයාලට මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවා. ඉතින් අපි දැන් බලමු මේ icon එකෙන් මොනවද කරගන්න පුළුවන් වැඩ කියලා. ඉතින් ඉස්සෙල්ලා මේ icon එක උඩ මම එකපාරක් ක්ලික් කරනවා. ඔයාට කියන්න තව කාරණයක් තියෙනවා. ඔයා තව මේ අප්ඩේට් එක දීලා නැත්නම් දැන් මම ඔයාගේ Play Store එකට ගිහින් ඔයා WhatsApp Messenger කියලා සර්ච් කරලා බලන්න ඔයාගේ WhatsApp එකට අප්ඩේට් එකක් ඇවිත්ද කියලා. තාම අප්ඩේට් එකක් ඇවිත් නැත්නම් දුක් වෙන්න එපා. මොකද සමහර account වලට සමහර phone වලට අප්ඩේට් එන දවස් වෙනස් වෙනවා. අප්ඩේට් එකක් ඇවිත් නැත්නම් ඔයාලට බලන් ඉන්න වෙනවා මේ අප්ඩේට් එක එනකන්. අපි ඉතින් මේ icon එකෙන් කරගන්න පුළුවන් වැඩ ටික බලන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් icon එක හඳුනා ගනිමු. ඉතින් ඔයාලා දන්න වැඩි. මේ වෙනකොටත් විවිධ ආයතන වලින් එක එක එයාලට ආවේනික chatbotලා රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ඔයාලා ටිකක් දන්න කෙනෙක් තමයි OpenAI එකෙන් රිලීස් කරලා තියෙන ChatGPT කියන්නේ. ඒ වගේම Google company එකෙත් ඉන්නවා Gemini කියලා chatbot කෙනෙක්. ඊට අමතරව Microsoft company එකෙත් ඉන්නවා Copilot කියලා chatbot කෙනෙක්. ඉතින් මෙන්න මේ වගේ WhatsApp එක අයිති වෙන කම්පැනි එක තමයි Meta කියන්නේ. ඉතින් මේ Meta කම්පැනි එකෙන් තමයි මේ Meta AI රිලීස් කරලා තියෙන්නේ. ඉතින් මේ Meta කම්පැනි එක අලුත්ම අප්ඩේට් එකකින් දීලා තියෙන්නේ Meta AI WhatsApp හරහා අපිට පහසුවෙන්ම යූස් කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි වැඩි කතා නැතුව දැන් බලමු කොහොමද මේ Meta AI එක අපි පහසුවෙන්ම යූස් කරගන්න කියලා. ඉතින් මම යාළුවනේ ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට WhatsApp එක ඕපන් කරගෙන ඔයාලට මේ පෙන්නනවා වගේ Meta AI icon එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තා පස්සේ ඔයාලට පේනවා ඇති උඩින් තියෙන Meta AI කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන background එකක් තමයි එන්නේ. හරි ඉතින් යාළුවනේ මම මෙයාට ඉස්සෙල්ලාම hi කියලා message එකක් දාගන්නම්. හරි ඉතින් මම hi දාගත්තට පස්සේ එයා මට මේ විදිහේ reply එකක් එව්වා. ඊට පස්සේ දැන් මම මෙයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මොකද්ද මං අහන්නේ? මං අහන්නම් ලංකාවේ වැඩිම subscribe ලකින් YouTube channel එක මොකක්ද කියලා. ඉතින් මම ප්‍රශ්නේ මෙන්න මේ විදිහට type කරලා send කරන්න. ඊට පස්සේ මෙන්න විනාඩියක්වත් යන්න කලින් මෙයා මට reply එකක් එව්වා. Wild Cookbook තමා ලංකාවේ subscribe වැඩිම subscribe ලගේ YouTube channel එක කියලා. ඒ වගේම ඒකේ මිලියන 10.3ක් subscribe ලා ඉන්නවා කියලාත් මෙයා මට එවලා තියෙනවා. ඉතින් තව යටට යද්දි මෙයා මට Wild Cookbook ගැන දැනගන්න link එකකුත් වැඩි විස්තරات එක්ක එවලා තියෙනවා. අපි දැන් බලමු මෙයාට සිංහල පුළුවන්ද කියලා. මම පොඩ්ඩක් type කරන්නම් ඔයාට සිංහල පුළුවන්ද කියලා මම මෙයාගෙන් අහන්නම්. හරි මම මෙහෙම type කරගෙන send කරාට පස්සේ මෙන්න මෙයා මට සිංහලෙන් භාගයක් type කරලා ටග් ගාලා ඉංග්‍රීසි වලට translate කරලා මට එව්වා. ඒ කියන්නේ එයාට තාම සිංහල බෑ කියලා තමයි එකෙන් කියන්නේ. ඉතින් ඉස්සරහට එන අප්ඩේට් වලින් මෙයාට සිංහලත් පුළුවන් විදියට අප්ඩේට් කරලා එවයි කියලා මම හිතනවා. ඉතින් දැන් මෙයා නොදන්නා දේවල් විතරද කියලා දෙන්නේ නැහැ. අපිට Meta AI වලට කියලා image එකක් උනත් හදාගන්න පුළුවන්. ඉතින් කොහොමද image එකක් හදාගන්නේ කියලා අපි දැන් බලමු. ඉස්සෙල්ලාම ඔයා type කරගන්න ඕනේ create image of කියලා මුලට දාගන්න ඕනේ. මම මෙන්න මේක type කරගෙන පස්සේ ඔයාට image එක හැදෙන්න ඕන විදිය ඔයා මේකට කියන්න ඕනේ. මට ඕනේ දැන් ලංකාවේ පන්ති කාමරයක උගන්වන ගුරුවරයෙක්. මම මේක මෙහෙම type කරගෙන send කරන්න. ඉතින් ඊට පස්සේ විනාඩියක්වත් යන්න කලින්
මෙයා මට ඉමේජ් එකක් ක්‍රියේට් කරලා දුන්නා. ඉතින් ඔයාලට පේනවා ඇති මං ඉල්ලුවේ පන්ති කාමරයක උගන්වන්න ගුරුවරයෙක්නේ. මෙන්න ඉන්න ගුරුවරයා මෙන්න තියෙනවා පන්ති කාමරේ. හරි ඉතින් යාළුවනේ අපි දැන් බලමු මේකෙන් කරගන්න පුළුවන් තවත් වැඩ කෑල්ලක් ගැන. ඔයාලට මේක ගෲප් එකකට මේන්ෂන් කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහම මම ගෲප් එකකට ගිහින් බෝඩ් එක ඇඩ් ලකුණ එඹුවට පස්සේ ඔයාලට උඩින් පේනවා ඇති Meta AI එක එනවා. ඉතින් ඒක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ගෲප් එකට මේන්ෂන් කරගෙන ඕන එකක් අහගන්න පුළුවන්. එතකොට ඒක ඔයාට විතරක් නෙමෙයි ඔය ගෲප් එකේ ඉන්න අයටත් පෙන්නනවා. ඒක ඉතින් ඔය ගෲප් එකේ ඉන්න අයටයි ඔයාටයි ලොකු උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අද වීඩියෝ එක කටහඬින් විතරයි ඇහුවේ. මම පෙවුන්නේ නැහැ මොකද මට අද ටිකක් අසනීපයි. ඒකට සමා වෙන්න ඕනේ. ෂේප්ට මේ වීඩියෝ එක බලාගෙන යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා ලයික් එකක් දාගෙන යන්න. තවත් ඉදිරියට මේ වගේ සුපිරි වීඩියෝ ගේන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට යනවා මම චතු විත් ස්ටුඩියෝ.